මිනිස්සුනේ නේද? මිනිසා. මිනිස්සෙක්. මේ හැමෝම එනම් කවුද? මිනිස්සුયો ටිකක් නේ. ඇයි අපිට මිනිස්සයා කියන්නේ? මන උස්සූ කෙනා කවුද? මිනිස්සයා. එහෙනම් ඔයයට ලැබිලා තියෙන උස්සූ මනස. මනස ලැබුණේ ඇයි? ඇයි ඔය මනස ලැබුණේ? කුමක් කරන්නටද? පින්වත්නි, ඔය මනස ලැබුණේ නිකන් ඔහේ තියලා දියන්ට නෙමෙයි. මේ යථාර්ථය අවබෝධ කරගන්නට, මේ ධම්මස බාධා ගන්නට, හිතන්ට සරලවම. එහෙනම් දැන් මෙතෙන් පටන් අපි කියනවාට මේ කියන කිසිම කාරණාවක් ඔය අය පිළිගන්න එපා. ඔය අය මේ කියන කාරණා තමන්ගේ ජීවිත අත්දැකීම් එක්කලා බහා ගලපා බලන්න කුමක්ද මේ කියන්නේ කියන වග. ඒ කියන්නේ මොකක්ද කියලා ඔය අයගේ ජීවිත අත්දැකීම් එක්කලා බහා ගලපන්න. බහා ගලපා බලා තමන් තුලින් තමන්ව දැන් දකින්න. තමන් තුලින් කවුද දකින්න ඕනේ? තමන්ව. ඇති දැන් අනුන් දිහා බලාගෙන ඉඳියා. දැන් තමන්ව බලමු. තමන් තුලට ගිහිල්ලා බලමු. තමන් ගවේෂණය පටන් ගමු. පැහැදිලිද? එහෙනම් තමන් නිවෙමු. පිච්චීමෙන්, තැවීමෙන්, දැවීමෙන්, රත් වීමෙන්, මත් වීමෙන් නිදහස් වෙමු. ඒකටයි මේ අවස්ථාව හම්බෙලා තියෙන්නේ. මාරයාද ඉන්නවා. මාරයා නිදි කරවයි. බෙලි කරගවයි අනිත් පැත්තට. අවධානය වෙනස් කරයි. දැනටමත් නිදි එක්කෙනා දෙන්න. පටන් ගන්නකොට නිදි කරලා දාලා. ඔව්. කවුරු? මාරයා. ඒක නිසා ඔය හිත හීල නැහැ. එක තැන්වල දුවන හිතක් ඔයයිට තියෙන්නේ. දූරංගමං ඒකචරං අසරීරං ගුහාසය. ඔය ශරීරයක් නැති හිත බොහෝ තැන්වල දුවනවා. එහෙනම් දැන් මෙතෙන් පටන් රූපය කඳ විතරක් මෙතන තිබිලා බෑ. හිත කොහෙද තියෙන්න ඕනේ? හිත මෙතන තියෙන්න ඕනේ. එහෙනම් මේ කියන කාරණා තමන්ගේ ජීවිත අත්දැකීම් එකට බහා ගලපලා කල්පනා කරලා බලන්න අපිට මොකද උනේ? අද එනම් මිනිස්සු අනාථ වෙලා ඉන්නවා. මිනිස්සු මහා දුක්ඛන්දක ඉන්නවා. ඔය අය බලන්න තමන් තුළට ගිහිල්ලා. ඔය අය දවසට මොනතරම් තැවෙනවද? ඔය අය දවසට මොනතරම් පිච්චෙනවද? ඔය අය දවසට මොනතරම් මහා දුක්ඛන්දකද ඉන්නේ? ඔය අය දවස පුරා ඔය අයගේ හිත නිදහස්ද? ඔය හිත මොනතරම් වේදනාවකටපත් වෙලාද තියෙන්නේ? කල්පනා කරලා බලන්න දවස පුරාවටම. ඔය හිත තමන්ගේ හිත මොනතරම් තැවෙනවාද, දැවෙනවාද, පිච්චෙනවද, රත් වෙනවද? හිතට කිසි නිදහසක් නැහැ. තමන්ගේ කල්පනා කරලා බලන්න දවස පුරාවට. ඇයි එහෙනම් එහෙම ඔයයට උනේ? ඔය අය ඇත්ත අහගත්තේ නැහැ. සත්‍ය අවබෝධ කරගත්තේ නැති නිසායි. ඒකයි කාරණාව. මෙතන ඉන්න ඔක්කොම මේ ඇත්තෝ බෞද්ධ ඇත්තෝ වෙන්න ඇති නේද? එහෙනම් මට දැන් ඔය අය පිළිතුරු දිය යුතුයි. හරි? සාකච්ඡා කර යුතුයි. ප්‍රශ්න අහන්න. මං කියනවට නම් පිළිගන්න එපා. ප්‍රශ්න කරන්න මාත් එක්කලා. ප්‍රශ්න කරන්න. අහන්න. එනේන ගැට ලියා ගන්නට. එහෙනම් මට කියන්න මේ බෞද්ධ ඇත්තෝනේ ඔක්කොම. අපේ බුදු පියාණන් වහන්සේ සරලවම අපිට දේශනා කරේ කුමක්ද? 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 බෞද්ධයෝනේ. දැන් බෞද්ධත්වෝ දන්නේ මොකක්ද බුදුහාමුදුරුවෝ කිව්වේ කියලා? දැන් ඔය අය බෞද්ධයෝනේ. බුදු සරණ යන අයනේ. එහෙනම් අපේ බුදු පියාණන් වහන්සේ මොනවද කිව්වේ? මොනවද දේශනා කරේ? කුමක්ද? කුමක්ද? අලුත් අයට මේ අපි පාදල දෙන්න ඕනේ වැඩ.
කුමක්ද? අපේ බුදුහාමුදුරුවෝ අපිට දේශනා කරේ කුමක්ද? ඔන්න අවාසනාව. ඔන්න මේ රටේ අවාසනාව. බෞද්ධයලු බුදුහාමුදුරුවෝ කියපු දේ කෙලින් කතා කරන්න බෑ. දන්නේ නෑ. හිතේ දෙගිඩියාවක් තියෙනවා. මං කියන එක හරිද දන්නේ නෑ. සැකයි. එහෙනම් බෞද්ධයෝ වෙච්ච ඔය අය බුදුහාමුදුරුවෝ කියපු දේ කිව්වේ මොකක්ද කියන එක දන්නේ නැහැ. හිතට තට්ටු කරලා වංක වහලා බලන්න. තමන් තුලට ගිහින් දැන්. එහෙනම් ඔය අය බෞද්ධයෝද? කතා කරන්න මැරිලාද කොහෙද ඉන්නේ ඔක්කොම? මල කඳන් ටිකටද කොහෙද බන කියන්නේ අද? හුස්ම වැටෙනව නේද? කතා කරන්නේ බය වෙලාද? මාව යකෙක් වගේවත් පේනවද? එහෙමද? අපේ අම්මලට තාත්තලට කතා කරන්න බැරිද? එහෙනම් අපි බෞද්ධයෝද? බෞද්ධයෝ නම් බුදුහාමුදුරුවෝ කියපු දේ දැනගන්න එපයි. ඉතින් දෙගිඩියාවක් නැතුව කියපු ගමන් ඔය අය මේ ඔක්කොම ඉන්න අය බෞද්ධයෝ නම් එක එල්ලේ මට මේ ශාලාවත් දෙතරා යන්න කියන්න එපා හඬනකා. බුදුහාමුදුරුවෝ කියපු දේ සරලවම අවාසනාවක තරම. හැබැයි බෞද්ධයෝ ඉන්න හරි මට කියන්න බෞද්ධයා කියන නාමයේ තේරුම. බෞද්ධයා කියන නාමයේ තේරුම මොකක්? අපි අම්මා කතා කරන්නේ එපා. ඔයයට අවස්ථ දැන් මොකක්ද පළවෙනි තැන දෙන්න ඕනේ? ඊයේගේ මනස විමුක්ත කරන්න ඕනේ. ඉතින් මල බැඳලා ඉතින් හිතන්න අපිට අරින්න. මොන්නේ සාදුකාරයක්. එහෙනම් මට කියන්න බෞද්ධයා කියන නාමයේ තේරුම. දන්නේ කියන්න ඕනේ. තවත් තියෙනවා අපේ මහත්තයා නම. හරිම තේරුම. මොකද තමයි. අම්මේ බෞද්ධයා කියන නාමයේ තේරුම මොකක්ද දන්නවද? මේ දුක් විඳින භවය උදුරා ධමන්ට වෙහෙස මහන්සි වෙන කෙනා කවුද? භව උද්ධ බෞද්ධ. තේරුණාද? මේ සංසාර දුක් ගින්නෙන් එතර වෙන්න මේ දුක් විඳින භව උදුරා ධමන්ට වෙහෙස මහන්සි වෙන කෙනා කවුද? බෞද්ධ. අර අපේ අර කතා කරපු මහත්තයා පුටුවක් තියනවා මේ ඉස්සරහින් මහත්තයා. ඔයා හරි අද කතා කරන්නේ. ප්‍රශ්න කරන්න. එන්න. පුටු දෙකක් තියෙනවා. ඔයා හොඳට ප්‍රශ්න කරන්න. තියෙන ගැට ඔක්කොම ලියා ගන්න. ඉඳ ගන්නවා. ඉඳ ගන්න. එයාට දිනන පුටු දෙකක්. එතන පුටු දෙකක්. හරි. එහෙනම් මෙතෙන් පටන් මං කියනවට පිළිගන්න එපා. මිනිස්සු ඔය අය. උස් මනසක් තියන අයයි ඔය අය. ඒක නිසා මගෙන් ඕනෑම ප්‍රශ්නයක් මහත්ය ප්‍රශ්න කරන්න. පිළිගන්න එපා. මම මේ කියන කාරණා වැරදි නම් වැරදි හරි කියන්න මම ඔප්පු කරන්නම්. හරි. ඒක නිසා මෙත්තුවක් කල් ඔය ප්‍රශ්න කරේ නැහැ. අද ප්‍රශ්න කරන්න. ප්‍රශ්න කරලා කොහොම හරි නිවෙන්න. කොහොම හරි මේ ධර්මය අද අවබෝධ කරගන්න මේ ලැබුණු අවස්ථාවේ. ඔය ජංගමුදුර කරන හිතේ බලලා අම්මලාට ඔය ඔක් කරලා දෙන්න. අම්මලා තේරෙන්නේ නැහැ ජංගමුදුර කරන ඔක් කරන්න කිව්වා. කොහෙන් හරි ඇහෙනවා ටීවී ගාන. තහම් සමාධියට බාධාවක් වෙනසේ කිසිම දෙයක් තියාගන්න එපා. පැහැදිලි.
එතකොට ඔයගේ බින්දින්නේ මොනවා හරි ඔහොම බාධාවකට ඔයගේ දහම් සමාධිය. පැහැදිලිද? ඒක නිසා දැන් මෙතන පටන් ප්‍රශ්න කරන්න. එහෙනම් පින්වත්නි බෞද්ධයා කියන්නේ මේ දුක් විඳින භවය උදුරා දමන්ට වෙහෙස මහන්සි වෙන කෙනා භව උද්ධ බෞද්ධ. එහෙනම් අපි මේ දුක් විඳින භවය උදුරා දමන්ට වෙහෙසෙනවද මහන්සි වෙනවද? වාස්තව. ඒක තවස්තවලද? වෙනවද? එදි කතා කරේ කීයද? නැහැනේ. එහෙනම් ඔය අය බෞද්ධයෝද? බෞද්ධයෝ. ලේබල් බෞද්ධයෝ. උප්පන්නට බෞද්ධයෝ අය. ලේබල් එක තියෙන ඔය අයට. හැබැයි වැඩේ කරගෙන නැහැ. බෞද්ධයා දුකටපත් වෙන්නේ නැහැ. එයා දුකෙන් නිදහස් වෙවි යන කෙනෙක්. එයා පිච්චෙන්නේ නැහැ. එයා දැවෙන්නේ, තවෙන්නේ, රත් වෙන්නේ, මත් වෙන්නේ නැහැ. ඇයි ඒ? එයා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකේ. ඒකට මේ අරයා මෙයා නෑ සබ්බේ සත්තා භවන්තු සුඛි සත්තා. සියලු ලෝසතුන්ටම සුවපත් වෙන මගක් දේශනා කරේ බුදු පියාණන් වහන්සේ. කෙනෙකුට විතරක් නෙමෙයි සියලු ලෝසතුන්ට. එහෙම නැත්තම් බුදු පියාණන් වහන්සේ දේශනා කරේ. එනම් පින්වත් මෙතුවා කාලයකට අපිට මේ බුදුදහම ඇහුනේ නෑ. අවුරුදු 1800කින් පස්සේ මිහිඳු මහරහතුන් වහන්සේගෙනුත් පස්සේ මලියදේව මහරහතුන් වහන්සේගෙනුත් පස්සේ මේ දහම නැවතත් ඉස්මතු වෙලා උතුම් මාරයන් වහන්සේලා මේ ශ්‍රී ලංකාව තුල වැඩ ඉන්නේ. ආගම සහ බුදුදහම කියන්නේම සම්පූර්ණම දෙකක්. ආගම බුදුදහම කියන්නේ සම්පූර්ණ දෙකක්. ආගම යනු මිනිසා විසින් නිර්මාණය කරගත්ත දෙයක්. හරිද? ආගම මිනිසා විසින් නිර්මාණය කරගත්ත දෙයක්. ආගම් තියෙනවා මේ ලෝකේ දසදහස් ගණන. මේ ආගමට වැරද්දක් පටවනව නෙමෙයි ඈ. ආගම හොඳයි යහපත්. හැබැයි නිවන නැහැ. එහෙනම් බුදු පියාණන් වහන්සේ දේශනා කරේ සියලු ලෝක සත්‍යයන්ට සුවපත් වීමේ ක්‍රමවේදය. ආගම් වල තියෙනවා එක එක සංස්කෘතීන් වලට හදාගත්ත එක එක නොයේකුත් ආගම් තියනවද නැද්ද? තියෙනවා. දැන් මට කියන්න ඔය අය ඕනතරම් වඳින්න ඇති. ඕනතරම් යදින්න ඇති. ඕනතරම් ප්‍රාර්ථනා කරන්න ඇති. ඕනතරම් පැතු යාඥාත් කරන්න ඇති. අපේ අම්මා පිටිපස්සේ කවුද ඉන්නේ? ඔව් අම්මා. මෙහෙ අපේ හොඳ අවදානෙන් ඉන්න. සාදුකාරයක්. එහෙනම් ආගම් තියෙනවා දසදහස් ගණනක්. එහෙනම් ඔය හැමදේම කරානේ වැදුම් පිදුම් යදුම් පැදුම් ප්‍රාර්ථනා යාඥා සියලුම දේම නිවුන යාත උත්සව වලන්ට නිවුන අය නිවිලා ඉන්න අය පිච්චෙන්නේ තැවෙන්නේ දැවෙන්නේ රත් වෙන්නේ නැති අය අත උත්සව වලන්ට නෑ. අවංකව මාත්‍ය දහමයි අවබෝධ කරගන්න අවංක වෙන්න ඕනේ. මම ප්‍රශ්න අහනවා තව ඉතින් පැහැදිලිද? එහෙනම් ඇයි නිවුන්නේ? අපි හැමෝම බෝධීන් වහන්සේ ළඟට ගිහිල්ලා බුදු පිළිම වහන්සේ ළඟට ගිහිල්ලා අපේ දුක කිව්වනේ. කිව්වනේ. දැන් මට කියන්න බුදුහාමුදුරුවන්ට ඔය අයගේ දුක නැති කරලා දෙන්න ඔය අය ළඟට එන්න පුළුවන්ද? එහෙනම් ඔය අය කිව්වනේ ගිහිල්ලා නේ මගේ බුදුහාමුදුරුවනේ මගේ දුක නැති කරලා දෙන්නකෝ. කිව්වද නැද්ද?
කිව්වද නැද්ද? පුළුවන්ද? පුළුවන්ද? බුදුන් වහන්සේ අපිට කළ යුතු දේ යා යුතු මඟ දේශනා කරලා උන්වහන්සේ පිරිනිවන් පෑවා. මේ සංසාර දුක්ඛන්දේ මෙතර වුණා. අපිට යා යුතු මඟ දේශනා කරා. අපි යා යුතු මඟ අහගත්තේ නැහැ. යා යුතු මඟ හෙව්වේ නැහැ. මොනවා අපි කරේ මම එක උදාහරණයකින් කියලා දෙන්නද? අපි හොඳටම අපිරිසිදු වෙලා දැන් යනවා වැවට. හොඳටම අපිරිසිදුයි. වැවට ගිහිල්ලා වැව් කණ්ඩිය දිගට මල් තියලා පහන් තියලා හඳුන් කූරුපත්තු කරලා ඔය හැමදේම කරලා අහසට වැඳලා කියනවා මේ මාව පිරිසිදු කරලා දෙන්නකෝ කියලා. පිරිසිදු වෙයිද? කරේ එක නෙවෙයිද? කරේ කවුරුත් ඒක නෙවෙයිද? පිරිසිදු වෙන්න නම් කුමක්ද කරන්න ඕනේ? වැවට ඇහෙන්නේ නැරිලා ඉන්නේ ඔක්කොම. පණ නැහැ. පණ ගිහින් කොහෙද? මැරිලාද? පණ එන්න ඕනේ. පණ තියෙන්න ඕනේ. ඔව් මටත් පණ නැතිනවා ඊට පස්සේ. නේ. වෙන මොකක් කරන්න ඕනේ වැවට? බහිමු එනත් අපි. බහිමු. වැවට බහිමු හොදට අහගෙන ඉන්න. වැවට බහින විදිය තමයි මේ කියලා දෙන්නේ. පැහැදිලිද? එහෙනම් ඕකයි අපි කරේ. ඔන්න ඔය දේ අපි කරේ. අපි නිකමටවත් හිතුවද? ඔය අයම කල්පනා කරලා බලන්න. බුදුහාමුදුරුවෝ ඕනතරම් ඔය අයට දේශනාවල ඇහිලා තියෙනවා මේ සංසාරේ මහ භයානකයි. මේක මහ ගෝර කටුක විසැති මහ භයානක සංසාරයක්. හරි අහලා තියෙනවනේ. මහා දුක්ඛන්දකයි අපි ඉන්නේ. දුක්ඛකන්දස සමුදයෝති. සංසාරෝගා මහබ්බය. ඇහිලා තියෙනවනේ. හැබැයි කවුද මොහොතකට නැවතිලා හිතලා බැලුවේ කල්පනා කළේ මම මේ භයානක සසරෙන් බේරෙන්න ඕනේ. බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. මම බේරිලාද? මරුණට පස්සේ මට කුමක් වේවිද? ඊළඟ මොහොතේ හුස්ම පොද මම දන්නේ නැහැ. මරුණට පස්සේ මට කුමක් වෙයිද? එහෙනම් මම මේ ගෝර සසරෙන් මිදෙන්න බුද්ධ දේශනාව කොහොම හරි හොයාගන්න ඕනේ. ඒ පරම සත්‍ය කොහොම හරි හොයාගන්න ඕනේ කියලා අදිටන්වත් කරපු කෙනෙක් අත උස්සන්න බලන්න. මහත්ය හරි. මෙතන ඉන්නවා 200ක් විතර. පිටිපස්සෙත් ඉන්නවා මට පේන්නේ නැහැ. කවුද එහෙම හිතුවේ? නෑ. ඒව කොහෙ හිතන්ට වෙලාව අපිට තියෙනවා ඊට වැඩි දේවල් හිතන්ට නේ දවස පුරා. තියනවානේ. ගොඩක් දේවල් තියෙනවා අපිට හිතන්න. නේද? හිතුවද? මැරිලා මොනව වෙයිද ඔය ඇයිට? දන්නවද? මැරිලා කොහේ යයිද? හෙව්වද? ඕනතරම් ඇහිලා තියෙනවා මේ සංසාර මහ භයානකයි. මේ කවුද මොහොතක් නැවතලා හැම හිතුවේ කොහොමද මම බුද්ධ දේශනාව අහගන්න ඕනේ කියලා? අපුරුත් නෑ. ඒක නිසා මැරිලා හතර අපා යට යනවාමයි සත්‍යයි. ආය දෙකක් නෑ. චතුරාර්ය සත්‍ය අවබෝධ නොකරගත් සියලුම දෙනා සතර අපාගත වෙනවාමයි සත්‍යයි. ආය දෙකක් නෑ. සතර අපාගත වෙනවා. අර හරියට මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත් සම්මාදිට්ඨිකය අර රක්ෂණාවරණයක් ලබා ගත්තා හාසේ සමානයි. නැත්තම් කොයි කවුරුත් ඉන්නේ භයානක තරක. අන්නරි වැටුද හරියට හරි මහත්ය. ඒව ඔය ඇයට තේරෙන්නේ පණගෙන්ද ගැහෙද්දි කාටත් තේරෙයි කොහෙද යන්න තියෙන්නේ කියලා. එතකන් ඉන්න. එතකන් අපි මොනා කරන වැඩද? මොන වැඩ අපි කරන්නේ? වැඩ මොන අපේ? මාර වැඩක් නේ බම්මට උනේ. මොන අපි කරන වැඩද? ඉපදුණු දාපට මැරෙන තෙක්ම මේ සමාජය කරන වැඩ මොනවාද කියන්නේ?
හැමෝම මාර වැඩක් නේ බං මට උනේ. මොන වැඩද එහෙනම් ඔය අය කරන්නේ? ඇහෙන්න කන ඇහෙනවා මති ඩිංගිත් අම්මගේ. අයියෙන් කියන්න ඕනේ. මොන වැඩද අපි කරන්නේ? පිටිපස්සෙන් ඇහෙන්නේම නැහැ. උලම් බහැලා පිටිපස්සේ ඔක්කොගේම. මොන වැඩද අපි කරන්නේ? මාර වැඩ. අපි කතා කරන කතා මාර කතාවක් නේ අරුන්ද මට ඇවිල්ලා කිව්වේ. නේ? නේද? මාර ඒක තමයි මාර කතා. අපි කන කෑම මාර ඇහෙන්න පණ එන්න ඕනේ. පණ මදි නැත්තම් මගේ පණ ටිකක් යනවා. පණ තියෙන්න ඕනේ. මොනවාද අපි කන කෑම? 200ක් විතර ඉන්න මෙච්චරද පණ තියෙන්නේ. හොඳට පණ තියෙන්න ඕනේ දැන් මෙතන ඉඳන් ඈ. එහෙනම් අපි බොන බීම තාත්තලේම අවසට බොන්නේ. ඈ මාර බීම. ඉතිපස්සේ කතා කරන්න ඕනේ. අපිට ඉන්න දරුවෝ ඈ මොකද කුටු ගන්නවා පිටිපස්සේ ඇහෙන්නේ. අපිට ඉන්න දරුවෝ හොඳට පණ දෙන්න ඕනේ හැමෝටම. අද ඇති දැන් පණ නැතුව කොන්ද කැඩිලා කොඳු නමාගෙන හිටියා. දැන් කොන්ද ගෙලින් තියාගෙන පණ ඇතුව ඉන්න ඕනේ. පණ ඇතුව ප්‍රශ්න කරන්න ඕනේ. පණ ඇතුව ප්‍රශ්න අහන්න ඕනේ. පණ ඇතුව කතා කරන්න ඕනේ. මෙච්චර කල් ඔයගේ කොඳු කඩලා තිබ්බේ. ඔව් කොඳු කඩලා තිබ්බේ. චින්තාමය ප්‍රඥාව විනාශ කරලා තිබ්බේ. මැටි මෝල්ලු කරලා තිබ්බේ. හිතන්න බෑ කිසි දෙයක්. ප්‍රශ්නයක් අහන්න බෑ. පණ නැහැ. කොන්ද පණ නැහැ. නිවට වෙලා දැන් මේ ගතිය ඔක්කොම අයින් කරන්න. දැන් හොඳට පණ ගන්න. හොඳට කොඳු ටික පණ තියාගන්න දැන්. කෙලින් ප්‍රශ්න කරන්න. ඕනෑම ප්‍රශ්නයක් අහන්න. ඇතියම් මෙච්චර කල් පණ නැතුව නිවට වෙලා කොන්ද නමාගෙන හිටියා. එක එක කතා අහලා ඒවට යටත් වෙලා ඔය එක එක තැන් වලට යටත් වෙලා එහෙන් කියනවා නම් මොකක් හරි ඔක්කොම හරි අපි පිළිගන්නවා හරි කියලා කොන්ද නමාගෙන අහගෙන හිටියා. හිතලා සත්‍යද ඇත්තද බොරුවක්ද මේ කියලා කවුරුත් තේරුම් ගත්තේ නැහැ. ඇයි? යටත් වෙලා හිටියේ. දැන් පණ දැන් මෙතන ඉඳන් පණ තියෙන්න ඕන. දැන් අපෙන් ප්‍රශ්න කරන්න කිසිම බාධාවක් නැහැ. ඔව්. ඉතින් මෙහෙමනේ අම්මා. අපි නොකල යුතු දේ කරපුවාම ඒවා මොන වැඩද? මාර වැඩ. එහෙනම් අද අපේ ඉන්න දරුවෝ හරි දේ කළ යුතු දේ කරනවද? එහෙනම් මොන දරුවද? එහෙනම් මොන දරුවද? මොන දරුවද? මාර දරුවෝ. ඒකනේ අපේ අම්මලා කියන්නේ මන්නම් මාර දරුවෝ. අපේ අම්මලා නෙවවා කියන්නේ. අපි කියනවාද? නේ අපේ අම්මලාමනේ කියන්නේ. අපිට ඉන්න ගැහැණු මිනිස්සු මාර මිනිස්සු. ඔය අය කියනවාද මූ නම් මාර මිනිහෙක් තමයි. මූ කරපු වැඩේ මට මූ නම් මාර මිනිහෙක්. කියනවද නැද්ද? වචනේම තියනවානේ. මාර. අවසානයේ ඔය විදියට මාර වැඩම කරාම ගිහිල්ලා අවසානයේට අපි හැමෝමපත් වෙනවා මාරයාට ණය. මර ණයට. මාරයාට ණය වුණා. ඒක නිසා මරණයටපත් වෙවි ඔය අය අනවරාග්‍ර සංසාරයක් දුක් විඳ ඉපදි මේ මාර තල 31 තුල මාරයාගේ තල 31 තුල ආපු අය. තේරුණාද? ප්‍රශ්න අහන්න තියෙනවා නම්
එහෙනම් මේ මාර්යා කියන්නේ අමුතු බිල්ලෙත් අපිට අර මවාපාලා පෙන්නපු නෑ. කොහෙද ඔය මාර්යා ඉන්නේ අම්මේ? තම සිත තුල. මාත්‍යෝ අපේ හිත තුලයි මේ මාර්යා ඉන්නේ. තමන්ගේ හිත තුලයි මේ මාර්යා ඉන්නේ. එහෙනම් මේ තමන්ගේම හිතේ මාර සිත තමයි අපි මෙතුවක්කල් පෝෂණය කරේ. ඒකට කියනවා තවත් අරුතක් විකෘති වූ ඥානය විඥානය. එහෙනම් මේ විඥානයයි පින්වත්නි අනවරාග්‍ර සංසාරයක් දුක් විඳ විඳා මේ සංසාර පැවැත්ම මාරයෝ එක්කිනා දෙන්න අරන් යනවා. කොහොම පිටිපස්සේ මාරය ඇදගෙන යනවා. උන් එක්කෙනෙක් වැදන් ගියා. ඒ පස්සෙන් තවත් එක්කෙනෙක් ඇදගෙන ගියා. කවුද වැදන් යන්නේ? මාරයෝ. යන්නේ කොහෙට? දුක් විඳින්න. මැරිලා හතර අපායට පෙන්නනවාද මම මැරිලා හතර අපායට ගියපු භූතයෝ ප්‍රේතයෝ අමනුෂ්‍ය ඔක්කොම පෙන්වන්න තමයි රූප රාමුවරන් ආවේ. ඔය එකේ ගමේ අයත් ඉන්නවා. මම අල්ලපු ගෙදරක ධර්ම දේශනාවකට වැඩියා. ඒ අයත් ඇවිල්ලා ඉන්නවද මෙතනට? ඔව්. ඔය අයගේ ගමෙන්ම පෙන්නන්නම්කෝ. ඥාති මැරිලා ප්‍රේතයෝ අසුරයෝ වෙලා ඉන්න ඒවා. අය ඔය දැන් ඔය ඇදගෙන යනවා එක්කෙනෙක් දෙන්නේ කොන් ඇදන් ගියා දුකට. තමන්ගේ හිතම කියනවා. වැඩ ගොඩක් වැඩ දිනනවා ගෙවල් වල. ඔව් අම්බානට වැඩ. මාර වැඩ. නිවෙන්න කැමති නැහැ. දුකට ඒ තරමටම කැමති. ඊට පස්සේ කිය ඉන්නවා මාර දුකක් නේ බා මට අල්ලපු ගෙදරටත් ගිහින් කියනවා. එහා ගෙදරටත් ගිහින් කියනවා. මෙහා ගෙදරටත් කියනවා. අරයටත් කියනවා. හම්බෙන එක්කෙනාට කියා ඉන්නවද නැද්ද ඊට පස්සේ? දුක කියනවා. දුක ප්‍රමෝට් කරනවා. ඔව්. දුක කියාම ඉන්නවා. අවසානයේ මැරිලා දුකේම තමයි ඉද තප්පති මෙලවත් දුකේ. පෙච්ච තප්පති මැරිලත් දුකේ. මැරිලා ඊට වඩා දුකක. අනාථ වෙලා ඉන්න මිනිස්සු. ඇයි හරි කියලාම හැමෝම කරන්නේ වැරදි. මනුසතා ලෝකෙ ඉපදී මං මුලා වුණා මගදී. ඒක නිසා අපි හැමෝම මුලා වෙලා ඉන්න නිසා හරි කියලාම අපි කරේ වැරදි. ඒක නිසා අපි මෙතුවක්කල් මාරයට පරාද වුණා. මරු වගේ අතේ පැරදී. මේ මාරසිත හදාගන්නේ අපිමයි පින්වත්නි. මේ මායාව පෝෂණය කරන්නේ අපිමයි. වෙන 아무තු කෙනෙක් නැහැ පින්වත්නි. 아무තු කෙනෙක් නැහැ. ඒක නිසා එනං අපි මුලා වුණා. අපි ඉපදුණු දාපටන් අපිට ඇහෙන්න, දකින්න, පේන්න, විඳින්න, බලන්න තිබ්බෙම මේ විකෘති ඥානය පෝෂණය වෙන දේවල්මයි. මේ විඥානය පෝෂණය වෙන දේවල්මයි. ඒකට කියනවා පින්වත්නි විඥාපන. එහෙනම් මේ විඥාණයට පණ තියෙන කල්ම අපි සංසාරයක් පුරාවටම දුක් විඳිනවා. මේ විඥාණයට පණ තියෙන කල්ම. එහෙනම් මේ විඥාණය පණ නැති කරපු දවසට අන්නපත් වෙනවා පඤ්ඤපන ප්‍රකෘති වූ ඥාණයට. අන්‍යයට මේ සංසාරයේ දුක් පැවැත් මෙතනින් එහාට නැහැ. එහෙනම් මතක තියාගන්න. අපි දුක් විඳිනවා නම් මේ විඥාණයට පණ තියෙන තාක්කල්ම අපිට මහා දුකක්මයි උරු. මෙලවත් දුකේ පරලොවත් දුකේ. පැහැදිලිද? ඒක නිසා අපි හැමෝම එහෙනම් මුලා වුණා. මුලා වුණා මගදී. ඒක නිසා අපි හරි කියලා කරේම වැරදි. එක දෙන්නන්නකො මොකක්ද දන්නවද? අපි මෙතුවක්කල් ඥාතීන්ට පින්කම් ඕනෑ හැටියට කරන්න ඇති ඔය අය. ඔය අයගේ නමින් මිය පරලෝකේ ඥාතීන්ට පින්කම් කියලා පින්කම් ඕනෑ හැටියට කරන්න ඇති. හැබැයි කොහොමද කරේ ඔය අය? හරි කියලා හිතාගෙන හැමෝම කරන විදියට වැරදි ගොඩක් ඔය අය කරා. කොහොම කරේ?
තිරිසන් අපායෙන් ගෙන මලකුණු ඔක්කොම පින්කම් ගෙදර තැම්බුවද නැද්ද? හරිද? තැම්බුවා. තාත්තල ටික ඔක්කොම එකතු වෙලා අරක්කු බෝතල් ටික පින්කම් ගෙදර බිව්වා. මත්ද්‍රව්‍ය ටික භාවිතා කරා. ඊපස්සේ කතා කරන්න එපා මට පේනවා. හරි මත්ද්‍රව්‍ය ටික භාවිතා කළා. ඒ වගේම ඉන්න අය ඔක්කොම එකතු වෙලා වල්පල් ලෝපාදූප සම්පප්පලාපම කතා කර කර ඉන්දියා. සමහරක් තැන්වල සූදු කාර්යයක දලා සූදු ගැහුවා. ඔය අය නම් පින්කම් කියලා මිනිස්සු සතුටු කරා. ඥාතීන්ට පින් දුන්නේ. මිනිස්සු සතුටු කරන්න ඕන නිසා ඔය අය මලකුණු හොඳට තම්බලා දුන්නා. තාත්තගේ හොඳම යාළුවෝ ටික සතුටු කරන්න ඕන නිසා හැංගිලා අරක්කු බෝතලේ කඩාගෙන බිව්වා. නැද්ද? හැමෝගෙම මහන්නේ. නැද්ද? සුදු ඇඳගෙන ඔයගොල්ලෝ පාටි දැම්මා. සුදු ඇඳගෙන ඔයගොල්ලෝ හැමෝම පාටි දැම්මා. සමහරක් පන්සල් වල හාමුදුරුවෝ බණට ඇවිල්ලා පින්කම් ගෙදරට ඇවිල්ලා මොනවද අපිට කියලා දුන්නේ? අපිට නිවෙන්න බුදු පියාණන් වහන්සේ කරන්න කිව්ව කලේ යුතු දේ මග කියලා දුන්නත් චතුරාර්ය සත්‍ය අපිට දේශනා කරාද? මොකද්ද ගුණවරුණාවක්? හත්මුදු පරම්පරාවක ගුණවරුණාවකුයි. මෙන්න මෙයා ලෙඩ වුණා, මෙන්න මෙයා මැරුණා. හරි. ඊට පස්සේ ගුණවරුණාවක් එක්ක ජාතක කතාවක් කියලා යන්න ගියා. ඒකයි ඔය බුදුහාමුදුරුවෝ කියපු දේවත් අද දන්නේ නැති වෙලා තියෙන්නේ. අල්පනා කරලා බලන්න. පින්කම කරපු විදිහ සමහරක් අදය. එහෙනම් ඒක නිසයි මේ ආගම තුල මේ ධම්ම මේ පරම සත්‍ය බුද්ධ දේශනාව බුදුහාමුදුරුවෝ කළ යුතු දේ නැති නිසයි අද ඔය අයට කවදාවත් අහන්න කැමති නැති දේවල් සමහරක් අය කරනවා දකින්නවද නැද්ද මේ දවස්වල? මහා හිමිවරු මහා නායක හිමිවරු දකින්නවද නැද්ද? කුඩු ටික රටට ගේනවද නැද්ද? කුඩු ටික විකුණනවද නැද්ද? ඊයෝයි සමහරක් ඒව දකින්නේ. ඇයි එහෙනම් එහෙම වුනේ? පරම සත්‍ය අහගත්තේ නැහැ. යථාර්ථය අවබෝධ කරගත්තේ නැහැ. බුදුහාමුදුරු දේශනා කරපු මග දැනගත්තේ නැහැ. අහිංසක මිනිස්සුන්වත් පුරාගෙන කාලා මිනිස්සුන්වත් නැති කරලා ඒ අයත් නැති වුණා. ඒකයි අද සමහරුන්ට වෙලා තියෙන්නේ. ඒකයි අද ඔය නොදකින්න ඕන දේවල් දකින්නේ. තේරුණාද? හැබැයි අතරින් තාමත්ම ගුණකරක උතුම් භික්ෂුන් වහන්සේලා ආරයන් වහන්සේලාත් වැඩ ඉන්නවා. ඒක නිසා කවදාවත් සංඝයාව විවේචනය කරන්න බෑ. ඇත්ත දැනගන්න ඕන නිසා අපි මේ කතා කරන්නේ. නැතුව ගැටෙන්න දෙවන මේ කාත් එක්ක මොකට ගැටෙන්නේ අපි? මොනකට ගැටෙන්නේ නේ? ඇත්ත දැනගන්න ඕන නිසා අපි මේ විදිහට කතා කරන්නේ. එහෙනම් අන්න ඒ හේතුව නිසා මෙතුවක්කල් මිනිස්සු විතරක් අපි සතුටු කරලා අපි හොඳට පින්කම් ගෙදර සුදු ඇඳගෙන පාටි දැම්ම නිසා අද මහා ව්‍යසනයකට පත් වෙලා තියෙනවා මේ රට. යන ගෙවල් වල ඥාති මැරිලා දුක් විඳිනවා. අර ඉන්නේ අර නෝනා. මේ ළඟ නේද ගෙදර? මේ කිව්වමනේ. ඔව් ඉතින් මේ නෝනලා ගෙදර 5-6 දෙනෙක්ම මැරිච්ච ඥාති හිර වෙලා ඉන්නේ. එතුවක්කල් අර කිව්ව විදිහට නෙමෙයි පින්කම් කරේ අපි. එහෙමනේ. අලින් කරේ පින්කම්. සුද් පාටි කොහොමද කරේ? මස් මාළු එහෙමනේ පින්කම් සුදු ඇඳගෙන පාටි දැම්මා. ඒක නිසා ඥාති ඔක්කොම ඉර වෙලා පින් නැහැ. දැන් මම යාගේ තියෙන පොඩි වීඩියෝ. හරි. කමක් නැහැ නේ. මේකට අවබෝධ කරව දෙන්නනේ. හරි. එතකොට ඒ විදිහට ඔයගේ ඇහැට ගෝචර වෙන්න සමහරක් ශරීර වලට විතරයි ඇයට එන්න පුළුවන්. මොකද ඔයගේ ඇහැට ගෝචර වෙන්නේ නැත්තේ. ඒ ඇයට තියෙන කිරණ ශරීරයක්.
ඒක නිසා ඔය මසසට ඊයේ බේන්නේ. හැබැයි දැන් මෙතන බැලුවත් ඔය වගේ දෙගුණයක් තෙගුණයක් ඔය අයගේම ඥාති මෙතන දැන් ඉන්නවා. පැහැදිලි. ඇහැට ගෝචර වෙන්නේ පෙවුනා නම් දුවන්න පාරවලුත් ඔය අයට මදි. ඇයි යන්නේ නැතන ඒගොල්ලෝනේ. නිකන් කාරලා පොඩි කෙල ටිකක් ගැහුවන ඒක කන්නම වට වෙන තරම්. බුදුහාමුදුරුවෝ කියලා කියනවා. එහෙනම් ඒ කවුද දැන් වලින් අපි වගේ මිදපු මිනිස්සු කලයුතු දේ දැනගත්තේ නැති නිසා අන්න බුදුහාමුදුරුවෝ මහා භයානක සංසාරයේ දුක්ඛන්දට අහු වුණා. ඔය අයටත් දෙන්නේ දේමයි. මේ ඇත්ත අවබෝධ කරගත්තේ නැත්තම්. ඒකයි මේ අපි උගුරු කඩාගෙන මේ දේ ඔයයට කියලා මේක තේරුම් කරන්න හදන්නේ. තේරුම් ගන්නයි නිවන් දකි. නොගන්න ඉතින් දුක්ම විඳි. ඒක නිසා අපි කියනවාට නම් පිළිගන්න එපා. ඒක නිසාද ගියක් අනාථ වෙලා. ගෙවල් වලට දැන් තමන්ගේ ගෙදරට ගිහලා බලන්න. තමන්ගේ ගේ දිහා බලන්න. ගෙදරට මොනවා කරත් කිසිම වගතුවක් නැත්තම් හැමදාම ඒ ගෙදර ප්‍රශ්න නම් මොනවා කරත් ඒ ගෙදරට yaadෙන්නේ නැත්තම් හැමදාම ඒ ගෙදර ප්‍රශ්න නම් හැමදාම ගැටලු සහගත තත්ත්ව නම් අන්න එතන පින්වත්නි ඔය එතන පාටි දාලා ඥාතීන් හිල වෙලා ඉන්නවා පින් නැතුව ආරණ්‍යට එනවා 1000ක් විතර සෙනග ලංකාව පුරාවෙම ඔය 1000ක් එනකොට 1000න් 300ක මත ඇඟවල් වල අමනුෂ්‍යත් බලලා ඉදිමුකෝ අපි ටික හරි නිසයි අද මැරිච්ච කෙනා ගෙවල් වලට වෙලා ඉරේලා ඉන්නේ. ඒ අය සාධාරණයි. ඒකයි ඔයයට කරදර. ඒ අය සාධාරණයි. ඇයි තොපි මගේ වෙයිද මින්දන් උඹලා හොඳට පාටි දානවා. කොයකෝ මට පින් ටික. තොපිට ඉන්න දෙන්නේ හොඳින් යහතින් නම්. එකෙකුටවත් ඉන්න දෙන්නේ හොඳින් යහතින් කියලා වැඩ පටන් ගන්නවා. ඉතින් ඔයයට පේනවද? ඔයයට පේන්නේ නැහනේ. ඔය ගැහැට ගෝචර වෙන්නේ නැහනේ. මොන තරම් දේවල් එයාට කරන්න පුළුවන්ද? අපි ඉන්නේ මේ අයත් එක්ක. මොන තරම් ඒ ඇවිල්ලා කියනවා. දැන් අර නීතිගල මේ එහා පැත්තේ අර නෝනා. එතකොට කලින් කොහොම හිටියේ කලින් මේ අයට අපි අවබෝධ කරලා දෙන්න මේව ඔප්පු කරලාම කියමුනේ. ඔන්න ගෙදරට මං කිව්වනේ. ගෙදරට මොනව කරත් yaadෙන්නේ නැහැ. ගෙදර හැමදාම ප්‍රශ්න. හැමදාම ගෙදර රණ්ඩු සරුවල්. හැමදාම ප්‍රශ්න. තිබ්බද නැද්ද? තිබ්බා. ඇයි ඥාති බර ගානක් ඒ ගෙදර හිර වෙලා. පින්කම් කොහොමද කරලා තියෙන්නේ? අර කිව්ව විදිහටමයි. මේ අය මහා දුකක් විඳය. අද දැන් සුවයි. අද අර බලන්නකො හිනාව. සතුට ගඳුනුත් වෙනවා යාට. ඔව් සතුටට. ඇයි එයා හරි විදිහට ධර්මය අවබෝධ කරා. ඒ ඇයට මොකද්ද වාසනාවකට මේ ධර්මය අහන්න පුළුවන් වුණා. ඊට පස්සේ ඒ අය ගෙදර හරි විදිහට පින්කමක් කරා. මං ඒ ගෙදරට වැඩියා. වැඩියට පස්සේ ඥාතියාවයි ශරීරයට. ඇවිල්ලා කිව්ව විස්තරය ඔක්කොම. අහලා බලන්නකෝ හා. අපි හැමෝටම යන්න වෙන්නේ මේ සත්‍ය අවබෝධ කරගත්තේ නැත්තම්. පින්වත්නි, తත්‍ර తත්‍රා විනන්දනේ සෙය්‍යති දං කාම තණ්හා. අපි හැමෝම කැමැති තැන් වලට හා වෙලා ඉන්න පින්වත්නි. අපි හැමෝම කැමැති තැන් වලට හා වෙලා ඉන්න. එදා දරුවත් අසනීපෙන්ද නැද්ද? එදා දරුවට කතා කරන්න බැරුව හිටියේ දැන් දරුවා.
දරුවට කතා කරන්නවත් බැරි විදිහේ ධර්ම දේශනාව අවසන් කරා විතරයි ඒ මුළු පවුලේ ඔක්කොම වෙනස් වුණා. බලන්න හොයලා මං කරන දෙයක් නෙමෙයි පින්වත්නි. මේ ධහමේ සත්‍ය. මට 아무තු මැජික් කරන්න බෑ. ඔය හිතා ඊට පස්සේ මේ හමුදුන්ට මැජික් පුළුවන් බෑ. මට මැජික් කරන්න බෑ. මේ ධහමේ සත්‍ය අනුභවය. මේ ධහමේ සත්‍ය. එනම් කලින් වැරදි හිටපු නිසාම දරුවා කතා කරන්නේ නැහැ. දරුවත් අසනීපෙන්. ඒ අම්මත් දුකෙන්. ඒ පවුලටම ප්‍රශ්න. ඒ පවුලම මහා තැවීමක වේදනාවක දුකක හිටියේ. අද දරුවත් කතා කරන්න පටන් අරන්. දරුවා ඉස්කෝලෙත් යනවා දැන්. මොන්ටිසෝරිත් යනවා. වැඩ කටයුතු හරි මොහොතින් කරනවා. දැන් හොඳට කරනවා. ඉතින් බලන්නකෝ. ඉතින් එහෙම ඒ සත්‍ය. එනම් මේ ධර්ම සත්‍යයි. අමනුෂ්‍යයන්ට පුළුවන් නියම කරන්න. මුළු පවුලක් නැති බංගස්ථාන කරලා දාන්න පුළුවන්. අලුත් දූවිලි කරලා දාන්න පුළුවන්. එයාට යුතුයකම් හරියට වැය කරලා නැත්තම්. ඔය හිතන්න එපා කබුවන්ට එහෙම පුළුවන් වෙයි කියලා ඔයන් බේරගන්න. හොර කබුවෝ ඉන්නේ. අමනුෂ්‍යයන්ට වැඩි හපන් ඒ අයද. ඒ අය එක්කෙනෙකුට එහෙම අහුවුනොත් ආය මුළු පවුල පිටින් ගන්න තියෙන ඔක්කොම අරගෙන තමයි අතහැරලා දාන්නේ. ඒකත් මතක තියාගන්න. අඳුරු කොටිය තුල දොරගුළු ලාගෙන ගයන ගීතිකා යදින යාතිකා දෙවියන් මට නැස්සේ. දෙවිවරු නෑ ওই දේවාලවල. අමනුෂ්‍ය බැඳගෙන ඒ අයට අනදිති, ඒ අයව හිර කරවගෙන, ඒ අයට වද හිංසා දීගෙන ඒ අයගෙන් වැඩ ගන්නවා. ඒ අය අපිට විල කියනවා. අම්මා දැන් ඔහොම ඉන්න. ඒක තමයි. ඔහොම ඉන්න. බය වෙන්න ඉන්න ඕක. හරි. එහෙම තමයි. අහගෙන ඉන්න. හොඳට අහගෙන ඉන්න. ඉන්න අම්මලාගේ ඥාති ඉන්නවා. ඉන්න නැතුව. හොඳට ඉන්න අවදාන ඉන්නවා. මෙතන උන තරම්. එහෙම එකක් තියෙනවා පින්වත්නි. මේ නෑ එහෙනම් මතක තියාගන්න. අපිට මේ පෙනෙන ලෝකයේ තුල නොපෙනෙන මහා ලෝකයක් තියෙනවා කියන එක. ඒ අපේ මම්මලා තාත්තලා අපේම ඥාතියේ ඉන්නේ. බය වෙන්න ඕන කාරණා නෙමෙයි. අපේම ඥාති ටිකක් ඉන්නේ. නොදන්නාකම නිසා අද මැරෙන කෙනා හතර පායට යන්නේ. ඔය අය චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තේ නැත්නම් ඔය අයටත් දුරුම මේ හතර පායකින් ඔටුව සූචි කණ්ඩ. හරි දෙකක් නෑ. ඇයි එහෙනම් එහෙම අපි යන්නේ? ඔව්. ඇයි එහෙනම් අර 100 කොහෙ හිටියා කිව්වේ? කොහෙ හිටියා කිව්වේ අර ගොල්ලන්ගේ 100 මැරිලා. පපුව අමාරු හැදිලා බැරිලා කොහෙටද ගියේ තිබ්බේ? කොහෙ හිටියේ? කිව්වේ මේකේ টয়ලට් එකේ. ඇවිල්ලා තියෙන්නේ. අපෙන් නම්. එහෙනම් අපි ඒ වගේ බැඳිලා ඉන්නවා දැන් වලට. මේ විකෘති ඥානය අපි හොඳට පදම් කරලා දෙන්නේ. මේ විකෘති ඥානය ඇයි පදම් අපි අනවරාග්‍ර සංසාරය මේ දුක් පැවැත්ම තුල න්යාවේ. එතකොට අපේ වැඩි හරියක් පදම තියෙන්නේ මේ හිතේ විකෘතියට. එහෙනම් මේ හිතේ තියෙනවා පිටුමින්වත්නි දෙතහවය ධර්මය. සමුදය දුකත් මේ හිතේමයි තියෙන්නේ. නිරෝධය නිවනත් මේ හිතේමයි තියෙන්නේ. එහෙනම් අද අපි මේ කතා කරන්නේ දෙපැත්තක කතාවක්. එහෙනම් බුදු පියාණන් වහන්සේ දේශනා කරේ දෙතහවය දුවිදේ නම් වදාමි. ඒකත් අපි කතා කරන්නේ. එහෙනම් ඒක තියෙන්නේ දෙපැත්ත තියෙන්නේ මේ තම සිත තුලයි. ඒකයි බුදු පියාණන් වහන්සේ දේශනා කරේ. එහෙනම් අපි වැඩි හරියක් පදම් කරලා තියෙන්නේ, පුහුණු කරලා තියෙන්නේ, පුරුදු වෙලා තියෙන්නේ විකෘතියයි, විඥානයයි. ඒක නිසයි අපිට
ටක් ගාලා මේකේ දේවල් මේ උඩට ආපු ගමන් අපි එතනින් ක්‍රියා කරන්නේ. හරි කියලා හිතාගෙන වැරදි කරන්නේ. ඒක නිසායි පදම දින්නේ අර පැත්තට. බර වැඩි කොහෙටද? විකෘතියටයි. තේරෙනවද? කියන එක. තේරෙනවද? පැහැදිලි. එහෙනම් පින්වත්නි ඔය විදිහට ඔය විඥානයනේ යන්නේ තල 31. එහෙනම් මේ විකෘති ඥානේ මේ සතර මහා ධාතු වලින් තමයි මේ හැම දෙයක්ම හැදිලා තියෙන්නේ. මේ පුද්ගලයන් වේවා මේ සියලුම දේවල් රත්තරන් මිල මුදල් ලනං මනං යාන වාහන ගෙවල් දීඩං කඩං මිනිස්සු ඔය ඔක්කොම හැදිලා තියෙන්නේ සතර මහා ධාතු වලින්. එහෙනම් මේ සතර මහා ධාතු වල ඇත්ත තමයි මේ හැම දෙයක්ම මොහොතක් පාසාම විපරිණාමයටපත් වෙනවා වෙනස් වෙනවා. හැබැයි අපිට අපි විකෘති ඥාණයට මත් වෙලා ඉන්න නිසා ඒ සත්‍ය අපිට මේ මොහොතට පේන්නේ නැති වෙනවා. එහෙනම් ඇයි අපිට ඇත්ත පේන්නේ නැත්තේ? මත් වෙලා ඉන්න නිසා. මත් වෙන තනම අපෙන් අයින් වෙන්නේ ඇත්ත. අපෙන් වෙන් වෙන්නේ සත්‍ය. එතන ඉඳන් උපදින්නේ මේ හිතේ බොරුව. එතන ඉඳන් උපදින්නේම මේ හිතේ බොරුව පින්වත්නි. ඇයි එහෙනම්? මේ විකෘති ඥානයට මත් තුන නිසා. ඒකට කියනවා තණ්හාව කියලා. තනකට හා වෙලා. ඒ විදියට අපි බොහෝ තැන් වලට හා වෙලා ඉන්නේ පින්වත්නි. මගේ දුව, මගේ ඉඩම, මගේ ගෙදර, මගේ මහත්තයා, මගේ නිවස, මගේ මිනිපිරි, මගේ කොස්ගහ, මගේ තේක්ක ගහ. ඔව් මොහොම කියලා බොහෝ තැන්වලට ඔය හිත හා වෙලයි තියෙන්නේ. ඒකට කියනවා නිච්ච සුඛත්. ඔන්න දැන් මත්තුන නිසා ඔයාට දුක පේන්නේ සැප ලෙස. තේරුණාද? නිච්ච සුඛ කියන්නේ කැමැත්ත උපදිනකම ඔයාට දුක පේන්නේ සැපක් වගේ. හරි සැපයි වගේ පේන්නේ. දැන් ඔයා ඕන තරම් දේවල් කරලා ඇතිනේ සැපයි කියලා. දැන් සැපද? සැපද? එහෙනම් මත්තුන නිසයි පින්වත්නි ඔය අය දුක සැප ලෙස දැක්කේ. ඇයි එහෙනම් එමුනේ? මේ දුක වහලා තියෙන්නේ සැප කියන මායාවකින්. තේරෙනවද? දන්නේ මේ කියන්නේ. හරි. සැපයි කියලා එළපු ලොකු මායාවකින් තමයි මේ දුක වහලා තියෙන්නේ. පිට පොත්ත බේන්නේ සැපක් වගේ. හැබැයි ඇතුලේ අභ්‍යන්තරේ මහ දුක්ඛන්දා. අර මත් වෙලා ඉන්න නිසා අපිට පේන්නේ අර පිට පොත්ත විතරයි. තේරෙනවද? නැහැ. අහගෙනක් තියනවා තේරෙනව නේද? හරි. එහෙනම් ඇත්තටම අභ්‍යන්තරේ මහ දුක්ඛින්නා. අන්න එතනයි අපි නිත්‍ය සුඛ අන්න එතනම ආයේ මේ හිත බැඳෙනවා. මම මගේ කරගන්නවා ඉතින් මේ දේවල්. මගේ ගෙදර, මගේ පුතා, මගේ නිවස, මගේ ඉඩම. ඔය විදියට අම්මා කෙනෙක් ආවා ආරණ්‍යයට. ඒ අම්මා ඇවිල්ලා බලනකොට අම්මාට අසනීපයක්. අවදානෙන් ඉන්න. හරි. ඉතින් බෙල ටිකෙන් ටික ඔය හොඳ අවදානෙන් ඉන්නකොට තාම හොඳින් ගලනවා. අපි අවශ්‍ය දේන් පමණ කියමු ඈ. අපි හොඳ අවබෝධයෙන් ඉන්නකොට, අපි හොඳ අවදානෙන් ඉන්නකොට මහත්යෝ මුලින්ම තියෙන හොඳ අවදානය. අහුම්කම් දෙන්න. ඔකට අහුම්කම් දීලා හිතෙන් මානසිකාරය කියලා කරලා අවශ්‍යම දෙයක් විතරක් ආවොත් දාන්න දෙන්න. හරි. ඒක තමයි වටින්නේ. පැහැදිලි. ඒක නිසා ඔය හොඳ වමනාවක් ඔයාලට දීපත් අද ධර්මයේ හොඳින් ගලාවේ. ඒ විදිහට අම්මා කෙනෙක් ආව අසනීප වෙලා ආරණ්‍යයට බලනකොට ඒ අම්මා අසනීප වෙලා හිටියේ බලනකොට ඒ අම්මගේ ඇඟේ මැරිච්ච තාත්තා කවුද? ඒ අම්මගේ ඇඟේ මැරිච්ච තාත්තා. එහෙනම් ඒ තාත්තට මොනවා මතක් වුනේ මැරෙන මොහොතේ?
මගේ දූ. එහෙනම් ඒ තාත්තගේ හිත බැඳිලා තිබ්බේ කොහෙටද? මගේ දූට. අන්න බලන්නකො අද ඒ තාත්තා දූගේ මොනවාද කන්නේ බොන්නේ කියලා. හරි. අන්න කලින් අවබෝධ කරගත්තේ නෑ. ඒක නිසා යාගේ හිත බැඳුන දූගාවට. ඒ බැඳුන නිසා මැරිලා ප්‍රේතෙක් වෙලා දූගාවටම ඇවිල්ලා දූගෙම මුණුපුරු මිදිපිරියන්ගෙම හොටු අසූචි කණ්ඩ වෙලා. එහෙනම් ඔය කාටත් පණඩින්ගිත් යන්න කලින් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තේ නැත්නම් කාට මේ විදිහට හතර පායට ගිහිල්ලා හොටු අසූචි කණ්ඩ වෙනවා. සත්තයි. ඒක නිසායි බුදු පියාණන් වහන්සේ දේශනා කරේ මේ සසර මහ ගෝර කටුක විසති දුක්ඛිත සසරක් කියලා. ඔය අය බරපතල තේරුම් ගත්තේ නැති වුණාට ඔය අයට දුක වහලා තියෙන්නේ සුගතියක ඔය ඉන්න නිසා. ඒකයි මේ പ്രേත කොට්ටාස අසුර කොට්ටාස ඇවිල්ලා එයාගේ දුක්ඛන්ද කියනවා අපිත් එක්කලා. අපි මෙහෙම දුකක් ස්වාමීන් වහන්සේ විඳින්නේ. අපි මේ මිනිස්සුන්ට අපේ දුක පෙන්වන්න හදනවලු. හැබැයි අපේ අවාසනාවට මුන්ට ඒක පේන්නේ නැහැ. අපි අපේ දුක හයියෙන් කෑ ගහලා මුන්ට කියන්න හදනවා හාමුදුරුවනේ. හැබැයි අපේ අවාසනාවට ඒක මුන්ට ඇහෙන්නේ අපේ හාමුදුරුවනේ. අපේ ඇඟවල වල හැප්පි අපි චර චොප්පම් කරගෙන පාගගෙන යනවා අපේ හාමුදුරුවනේ. අපි ඒ තරමට මහා දුකකින් ඉන්නේ හාමුදුරුවනේ. අපිට මේ සත්‍ය එදා අහන්න බැරි වුණා. අපිට චතුරාර්ය සත්‍ය බුදුහාමුදුරුවෝ කියපු දේ කළ යුතු දේ දැනගන්න බැරි වුණා. ඒක නිසා අපිට මතක් වුණා හාමුදුරුවනේ ගෙදර ඉඩම දුව පුතා ඔය දේවල් ඔය අය ඇවිල්ලා මේවා කියන්නේ. මේ මම ගිය මාසේ මර අම්මලාගේ ගෙදර ආපු ගමන් කිතුල්ගල ධර්මදේශනාවකට වැඩියා. මේ ළඟයිනේ කිතුල්ගලට. මේ කිතුල්ගලට ළඟයි නේද ටිකක් දුරයි. හැබැයි මේ කිට්ටු පහතනේ. කිතුල්ගල හරි. කිට්ටු නැද්ද? ටිකක් තියෙනවානේ. කිතුල්ගල දන්නවනේ. ඔය කිතුල්ගල ඉඳන් එනවා ජෝඩුවක් එනවා ආරණ්‍යයට. හරි කිතුල්ගල ඉඳන් ජෝඩුවක් එනවා ආරණ්‍යයට. මහත්තයයි නෝනයි ඉන්නේ දැන් මේ. හරිද කොහොම හරි මේගොල්ලෝ ඉතින් බණ එහෙමත් අහලා මම ওই ආරණ්‍යයේ ඉතින් අසුන්ගෙන ඉන්නකොට ඔය දෙන්නත් එක්කම ඇවිල්ලා මාත් එක්ක කතා කරනකොට බලනකොට නෝනාගේ අමනුෂ්‍යයෙක්. ඒ අමනුෂ්‍යයා තමයි දැන් මේ ඇවිල්ලා මාත් එක්ක කතා කරන්නේ. හරි. හොඳට අවධානයෙන් අහගෙන ඉන්න. ඇවිල්ලා කියනවා අපේ හාමුදුරනේ මම මදුෂානි. මං මැරුණේ අවුරුදු 30න්. මං හොඳට ගුණ යහපත් හිටියා. මං පිනුත් කරා හාමුදුරනේ. මං රුවන්වැලි මහා සෑය එහෙමත් ගියා. නොයෙකුත් වන්දනාමානත් කරා. හැබැයි යන්නේ අපේ හාමුදුරනේ මට මගේ මහත්යව මරණ මොහොතේ මතක් වුණානේ. ඒ මතක් වෙලා මට මහත්ය ළඟටම ප්‍රේතියක් වෙලා ඉන්න උනානේ. අපේ ආමුදුරනේ මම මහ පුදුම බලාපොරොත්තු තියාගෙන ඉඳපු කෙනෙක් එදා. මට මේ සත්‍ය අහන්න හම්බුනේ අපේ ආමුදුරනේ. මම හොඳටම ලෙඩ වුණා අවසන් භාගයේදී. ඒ අවසන් භාගයේ හොඳටම ලෙඩ වෙද්දි මට හිටියේ මහත්ය විතරයි. මාව හරි ආදරෙන් මේ මහත්ය බලාගත්තා. ඉතින් ඔහොම ලෙඩ වෙලා මං 1000ක් බලාපොරොත්තු තියාගෙන හොස්පිටල් එකට ගියා මේ ලෙඩෙන්. කොහොම හරි මං හොඳ වෙලා ඇවිල්ලා නැවතත් ඇදුම් මහලා නැවතත් වැඩ කටයුතු ටික හොඳට අහගන්න දරුවා දඟලන්න බෑ. දැන් ඉස්සරහට ගන්නවා දඟලුවෝ.
සාදුකාරයක් පවත්වන්න. ඉතින් ඔහොම 1000ක් බලාපොරොත්තු තියාගෙන පින්වත්නි මේ මදුෂානි ගිහිල්ලා තියෙන්නේ ලෙඩේ සුවපත් වෙන්න හොස්පිටල් එකට. ඒ ඉස්පිරිතාලට ගිහිල්ලා තියෙන්නේ 1000ක් බලාපොරොත්තු තියාගෙන මං කොහොම හරි මේ ලෙඩෙන් මේ ඔපරේෂන් එක කරලා මේ ලෙඩෙන් හොඳ වෙලා ඇවිල්ලා නැවතත් ඒ මං කරපු ව්‍යාපාරය හොඳින් පටන් ගන්නවා මහත්යත් එක්ක මං දියුණු කර ගන්නවා කියලා 1000ක් බලාපොරොත්තු. හැබැයි යා කවදාවත් හිතුවේ නෑ ඉස්පිරිතාලට යද්දි මගේ පණකෙන්ද ගැහිලා අන්තිම ටික මේ ගෙවෙන්නේ කියලා. මගේ හුස්ම ඩිංගිත් ඉස්පිරිතාලෙදිම යයි කියලා එයා හිතුවේ නෑ. හැබැයි පින්වත්නි යනකොට ඔපරේෂන් එක කරලා ඒ ටික කරනකොටම එයාගේ හුස්ම ටික ගියා. එයාගේ හුස්ම ටික ගියපු ගමන් ඒ කියපු මොහොතේම එයාට මතක් වුණේ එයාගේ මහත්යව. එයාගේ හිත තදින් බැඳිලා තිබ්බ මහත්යට. එයා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තේ නෑ. එයාට මේ සත්‍ය අහුන්නේ නෑ. තරුණ ගැහණු දරුවෙක්. කවුද හිතුවේ හුලන්ට ගියයි කියලානේ. එහෙනම් අහලා බලන්නකෝ යාගේ මේ කතාව. හරි. එයා දිහා මෙයාගේ ස්වරූපේ හරි. එක කරලා සෝපත් වෙලා ඇවිල්ලා මහත්යත් එක්ක නැවතත් ව්‍යාපාරේ මම පටන් ගන්නවා. 1000ක් බලාපොරොත්තු කවුද හිතුවේ හුස්ම ටික යයි කියලා. ඉතින් ආමුදුරනේ මගේ හුස්ම ටික ගියා. ඊට පස්සේ මට අම්මා තාත්තා මහත්තයා මතක් වුණා. මගේ හිත තදින් එතනට බැඳුණා. මේ සත්‍ය අහලා තිබ්බේ නෑ යා. ඒක නිසා මං ආපු ගමන් අම්මට තාත්තට අම්මට මල්ලිට මහත්තයාට කතා කරා. හැබැයි මාව ඇහුන්නේ නෑ ආමුදුරනේ. මේ ප්‍රේතය ඇවිල්ලා ගෙදරට ඇවිල්ලා දැන් මහත්තයා තනියෙන්නේ. හරි. දැන් මහත්තයා තනියෙන් උයලා දෙන්නවත් කවුරුත් නැහැ. ඊට පස්සේ මේ ගෑනු ළමයා හම්බෙන් හම්බෙලා තියෙනවා. කවුද දන්නවද මේ ගෑනු ළමයාව මහත්තයාට මුණ ගැස්සලා තියෙන්නේ? අර අමනුෂ්‍යයා. මදුෂානි. තේරුණාද? මහත්තයා කැමති වෙලා තියෙන්නේ අර නැති වුණ මැරිච්ච මදුෂානි වගේමලු රූපේ මෙයාගේ. මේ නෝනගේ. එයා කතා කරන විදිහටම කතා කරන්නේ. එයාගේ ඒ තිබ්බ දේවල් ටිකම ඒ විදිහටම මේ නෝනටත් තියනවලු. ඒ දේවල් දැකලා මේ මහත්තයා මේ නෝනට කැමති වෙලා මේ නෝනව විවාහ කරගෙන. එතකොට දැන් නෝනලා කී දෙනෙක් ඉඳලාද? භූත නෝනයි මනුස්ස නෝනයි. කොහොම වැඩේ? එහෙනම් මැරිලා කියලා ප්‍රේතයට ආදරේ නැති වෙලාද? නැති වෙලාද? පේනවා දුක. අනේ ආමුදුරනේ. මං හිතුවේ නෑ ආමුදුරනේ මගේ හුස්ම ටිකයි කියලා. අයිසු එකේ ඉද්දි මං 1000ක් බලාපොරොත්තු තියාගෙනයි ගියේ. ඉතින් මට මේ සත්‍ය අහන්න හම්බුනේ නෑ. අපි අකුක්කම හිර වෙලා ඉන්නේ ආමුදුරනේ මේ ඉඩම් වල. මේ භූමිය වල මේ ස්ථාන වල අපි හැමෝම හිර වෙලා ඉන්නේ. අපිට පින් නෑ. මුන් පින්කම් කරේ තරහෙන් වෛරයෙන් එක එක අයන කොටාගෙන තමයි පින්කම් කරේ. කොහොමද හඳුනන්නේ අපිට එකෙන් පින් ලැබෙන්නේ? මලකුණු තඹ මිනිස්සු සතුටු කරාට අපිට පින් හම්බෙන්නේ. මලකුණු තඹ ඒ දේවල් කරාට අපිට පින් හම්බෙන්නේ නෑ ආවුනේ. කාලා බලන්න කයාගෙම හරි. කොයි මොහොතේ කොයි වෙලාවෙද අපි දන්නේ නෑ. ඒක නිසා ඒකයි ප්‍රමාද නොවෙන්න කිව්වේ. ඒකයි ප්‍රමාද වෙන්න එපා කිව්වේ. ඒකයි පින්වත්නි මේ අපි ප්‍රමාද නොවි ඉක්මනින්ම මේ උතුම් අරහත් ධජය බලඳාගත්තේ මේ තරුණ වයසෙම කොහොම හරි වැඩි නැගිටින හරි මේ නිවන් මාර්ගය යන්න ඕනේ කියලා. නැතුව හොඳට පිනවන්න පුළුවන් අය අපි බෑ කියලා හිතනවාද? මං ගැන ඩිග්ගිත් දැනගන්න ඕනේද? ඕනද? එපා වගේ. මං ගැන ටිකක් දැනගන්න ඕනද? එපා වගේ. ඕන කියලා දෙන්න. හිතන්න එපා මම මේ එකපාරට අහස උඩින් කඩාපාත් වෙලා හරි එකපාරට අහස උඩින් කඩාපාත් වෙලා මේ සිවුරු දරාගෙන ඔයාලට බණ කියනවා කියලා. නෑ. කරන්න තියෙන්නේ මොනවාද? හැමදේම කරපු කෙනෙක් මම. මොනවාද නොකරේ මම? මොනවාද අපි නොකරේ?
ඕන දැනගන්න ටික. දැනගන්න ඕනද? චුට්ටක් කියන්න. මමත් මේ මිනිස්සු කියන සපයි කියන හැම දෙයක්ම කරලා බැලුවා සපද කියලා. කණ්ඩ තියෙන හැම කෑමක්ම කාලා බැලුවා සපද කියලා. බොණ්ඩ තියෙන්න මොනවාද? හැම බීමක්ම බීලා බැලුවා. විඳින්න තියෙන්න මොනවාද? හැම දෙයක්ම මං විඳලා බැලුවා. ගිහි කල. මගේ ගෙවල් කොළඹ රටේ. ඔය නිට්ටඹුවේ. කොළඹ තමයි මට රැකියාවක් කියලා දෙයක් කරන්න හම්බුණ තැන. මට මුණ ගැහුණ තැන කොළඹ. එතකොට අපිට මේ හරි දේ කියලා දෙන්න කෙනෙක් හම්බුන්නේ නැහැ. අද ඒකයි මේ තරුණයෝ ටික ඔක්කොම විනාශ වෙලා ඉන්නේ. ඒකයි අද අපේ තරුණයෝ ටික විනාශ වෙලා එක එක ලෝකවල එක එක තැන්වල ජීවත් වෙලා ඉන්නේ අද. අපේ හිත් ගිනිගද්දී අපි අසුරු කරපු අපේ අහලෝ එදා අපිට මුලින්ම දුන්නේ තුන් වැටියක් අතට. මෙන්න මේක බීලා ඔබේ දුක නිවා ගනින් මචං කියලා දුන්නේ. අපි හිතන්නේ උන් කල්යාණ මිත්‍රයෝ කියලා. බලනකොට වට කරගෙන හිටියේ එන පාප මිත්‍රයෝ ටික. ඒ විදියට මොනවාද නොකරේ. ඔය අහලත් නැති මත්ද්‍රව්‍ය මම පාවිච්චි කරලා දිනවා. ඔව්. කියන්න ලැජ්ජ නැහැ. එකෙක් හරි හැදෙන්නේ ඒක නිසායි කියන්නේ. ඔව්. හැදුණු ඒකයි කියන්නේ. මොනවාද නොකරේ. ඇයි අපිට මේ සමාජය මහා බොරුවක් පෙන්නවා. මං කිව්වේ අර මහා දුක්ඛන්දක් සපයි කියන පොත්තකින් වහලා තිබ්බා. අපිට පෙවුනේ මත් වෙලා අපි හැමෝම හිටපු නිසා මේ ඉන්න හැමෝම ඉන්නේ මත් වෙලා. ඒ මත් වෙලා හිටපු නිසා අපිට පෙවුනේ අර පොත්ත විතරයි. අතුල පෙවුන්නේ. අතුල පෙවුන්නේ. ඒක නිසා අපි දුක්ඛන්දකට වැටුණා. මට ඕනුණා පුංචි කාලේ ඉඳන් හැමෝම දන්න කියන කෙනෙක් වෙන්න. මට ඕනුණා කෙලින් කියන්නම්කෝ තරුවක් වෙන්න. මොකක් වෙන්න? තරුවක් වෙන්න ඕනුණා. ඉතින් මම නොසෑහෙන්න ඔය දේ වෙනුවෙන් වැඩ කරපු කෙනෙක්. සෑහෙන්න මහන්සි වුණා, කැප වුණා, දිවාරායන බල වැඩ කරා. ඒ වැඩ කරලා මට කොහොම හරි මේ මග එලි පෙහෙලි වුණා. මට හම්බුණා ඔය නාලිකා කිහිපයක වැඩ කටයුතු කරන්න. එහෙනම් මේ ඉන්න කෙනා කවුද කියලා බලමුකෝ. අඳුනනවා බලන්න මේ පෙන්නන කෙනා. හරි. කවුද ඔය? කවුද ඔය? කවුද? ස්වාමීන් වහන්සේද? මේ සුවයට ආපු කෙනෙක්ද? මේ සුවයට ආපු කෙනෙක් නෙමෙයි. දැනුයි සුවයට ආවේ. දැනුයි සුවයක කිසිම ප්‍රශ්නයක් දුකක් නැතුව ඉන්නේ. මේ හොඳට ගිනි ගත්ත කෙනෙක්. මේ හොඳට තවුන රත් වුණ කෙනෙක්. ඔය අය හිතන එක එක අපි හිටිය අපි ගත කර ජීවිතේ. අපි ගත කරපු ඒ එක එක දේවල් සමාජ ශාලාවල මෝදු වෙරළවල ඉන්නේ. එක එක තැන්වල එක එක නාලිකාවල එක එක විවිධාකාර කටයුතු තමයි අපි සිද්ධ කරේ. ඔය සපයි කියලා හිතන මුදලොත් ඇතිපතන් හම්බ කරන්නත් පුළුවන්කම තිබ්බා. හැබැයි මොනවා ලැබුණත් මේ හිතේ ගින්දර නැති වුන්නේ නැහනේ. මේ හිතේ ගින්න නැති වුන්නේ නැහනේ. ඉතින් අපි අපේ අසුර වරද්දා ගත්තා. අසුර වරද්දාගත්ත නිසා අපේ ජීවිත අපිට නැති වුණා. මුලින්ම නැති වුණේ අපේ පවුල අම්මා තාත්තා. ඒවට හුරුණු ගමන් අම්මා තාත්තක් එක්කවත් ටිකක් කතා කරන්න බැරි වුණා හිත හොඳින්. කවදාද මේ ඉන්න තරුණයෙක් එකෙක් මේ ඉන්න එකෙක් අම්මගෙන් තාත්තගෙන් ටිකක් කතා බහ කරනවා හරියට?
මොනවාද මේ සමාජය අද අපේ පොඩි උන් ටිකට වෙලා තියෙන්නේ? එදා අම්මලාගේ කාලේ ඒ හිටපු දරුවෝ අම්මට තාත්තට ඇවිල්ලා නේද තමන්ගේ දුක තමන්ගේ ප්‍රශ්න ගැටලු පපුවට තුරුල් වෙලා කතා කරේ. අම්මේ අද ඉන්නු අර මොකද්ද අටමගලයක් ගන්නවා. අහලන්ට අද මොකද්ද අටමගලයක් ගන්නවා. ඕකට යනවා. ඕක ඔබ කාමරයක් ඇතුළට වෙලා ඒක වෙනම ලෝකයක් හදාගෙන ඒ ලෝකය තුල ජීවත් වෙනවා. ඒක දුක කියන්නේ ඒකට. අර මුහුණු පොත. ඉතින් ඒකේ දුක ප්‍රොමෝට් කරනවා. මොකක්ද අර කියන්නේ පුතේ වීලේ. මෙතන නෑනේ තරුණේ ඔක්කොම පිටිපස්සේනේ. නැත්තම් උන්දලා දන්නවා මොනවා මම මේ කියන්නේ කියලා. ඔව් උන් දුක ප්‍රොමෝට් කරන්නේ ඒකට. අම්මා තාත්තත් එක්ක උන් කතා කරන්නේ නෑ. අම්මා තාත්තා කතා කරනකොට තරහ යනවා. ඇත්තද බරුද? ඕ විනාශය පිරිහීම ඒ අම්මා තාත්තා මොන තරම් දුක්ඛන්දක් විඳලාද ඒකගේ මේ අතපය ශක්තිමත් කරලා මේ දුන්නේ අතපය හයිය ඇති කරලා පෝෂණය කරලා මහා දුක්ඛන්දක් විඳලා කුසේ තියාගෙන තාත්තා හදලා එකව අම්මා වදලා අද ඒ අම්මා තාත්තා කතා කරනකොටම උන්ට මල පයින්නවා. ඇයි මල පනින්නේ නෝ? ඔය හිතවල මල බැඳුන නිසායි මල පනින්නේ. මොන මලද? විරජං වීත මල. කෙලස් මල. කෙලස් මල ඔය අද හිතවල බැඳිලා තියෙන්නේ. ඔය මනස තුල කෙලස් මල බැඳිලායි තියෙන්නේ. කෙලස් මලයි ඔය හිතවල බැඳිලා තියෙන්නේ. ඒකයි ඔය ඇත්තට අද මල පනින්නේ. ඒකයි අපේ දරුවන්ට අම්මා තාත්තා කතා කරන්නේ මල පනින්නේ. මොකද උන් ජීවත් වෙන්නේ උන් හදාගත්ත උන්ගේ ලෝකවල. හැබැයි උන්ටම තේරෙන්නේ නැහැ ඒක සුරංගනා ලෝකයක් ෆැන්ටසි එක මේ ජීවත් වෙන්නේ කියලා. කවදා හරි තේරෙන දවසක් ඒවි පුතේ. එදාට පරක්කු වැඩි කියලා මතක තියාගන්න. එදාට ඔය අම්මා ඔය තාත්තා තමන් ළඟ නැතුවත් ඉදී. එදාට මහා පසුතැවිල්ලකටපත් වෙන්න වෙයි. මට ඉන්නකම් මගේ අම්මා ගැන බලන්න බැරි වුණානේ. මට ඉන්නකම් මගේ තාත්තා ගැන බලන්න බැරි වුණානේ. මම මගේම ලෝකෙක වෙනම ජීවත් වුණානේ මහා බොරුවක් මායාවක් ඇතුලේ. ඒ දවසට ප්‍රමාද වැඩි පුතේ. අනේ ඒ දවසට වෙනකම්පත් කරගන්න එපා. ඔය ලෝකෙන් දැන් මිදෙන්න. අනිවාර්යෙන් මේ දවස උදා වෙනවා. ඔය බොරු ලෝකේ ජීවත් වෙන්න ඔය අයට මුලින්ම මහිම වෙන්න තමන්ගේ අම්මා තාත්තා තමන්ගේ පවුල ඔය ලෝකෙ මිදෙන්න ඕනේ කියලා තේරුණ දවසට ඔය අය ඕකෙන් එළියට එන දවසට ඒ රත්තරන් අම්මයි තාත්තයි ළඟ නැතුව තියෙයි. එදාට පසුතැවිලි වෙන්න සිද්ධ වෙයි. එහෙනම් එතකන් ඉන්න එපා. තේරුණාද? එහෙනම් අද මහා කේදනීය තත්ත්වයක් මහා පිරිහීමක් මේ රටට උදා වෙමින් තියෙනවා. ඒ ඇයි අපිට හරි දේ ඇහුනේ නැහැ. අපේ පන්සල තුල අපිට ඇත්ත ඇහුනේ නැහැ. අද සමහරක් හැම පන්සලකම මහා ව්‍යාපාර ජාලාවල්. කවදද අපේ අම්මේ පන්සලේ වැඩ ඉවර වුණ දවසක් කියන්න මට? කවද? ඒක තමයි අපේ බුදුහාමුදුරුවෝ අපිට කිව්වද මේ මිනිස්සුන්ව හොරාගෙන කාපල්ලා කියලා. මොන තරම්ද ඔය මහා හරි ඔය තියෙන්නේ ලොකු ස්ථාන මොන තරම් දවසට ඒ තැන් වලින් බුද්ධ පූජාව කියයි පිළිම වහන්සේට බුද්ධ පූජාව දෙන ඔය දේවල් මොන තරම් දවසට කෑම ප්‍රමාණයක් විසික් කරනවද දවසට හැමදැනකම මහා විශාල සුවිශාල තැන්වල කණ්ඩ නැතුව කී දහක් මේ රටේ ඉන්නවද කෑම වේලක් කණ්ඩ නැතුව. හැබැයි මොනතරම් මේ මහා විශාල තැන්වල කෑම විසික් කරනවද අර පූජාව මේ පූජාව අර පූජාව මේ පූජාව